අද අපි කතා කරන්නේ ෆෝකාස් මෙකනිසම් එකක් ගැන. හැබැයි අපි තේරුම් ගන්න ඕන මේක ඉන්ටර්නල් මැනේජ්මන්ට් එකෙන් කරන ෆෝකාස්ට් එකක්. ඉන්වෙස්ටර්ස්ට ලැබෙන්නේ නැහැ. මම ගත්ත කම්පැනි හරිස්චන්ද්‍ර කම්පැනිය. ඔයාලට මතක නම් ධම්මික පෙරේරා බොහොම ටික කාලයකට කලින් මේක ඇක්වයර් කරා. එතකොට අපි මේකේ පොඩ්ඩක් පර්ෆෝමන්ස් එක බලලා ඊට පස්සේ ප්‍රැක්ටිකලි කොහොමද ෆෝකාස්ට් එකක් අරගෙන යන්නේ කියලා කතා කරමු. ඊට අමතරව අපි මේ කතා කරන ඉන්ටර්නල් මැනේජ්මන්ට් ෆෝකාස්ට් එකත් මේක හරහාම අපි ගොඩනගලා ස්ටඩි කරමු. හරිචන්ද්‍ර කියන්නේ හුඟක් පරණ බ්‍රෑන්ඩ් එකක් එකම විදිහට මේන්ටේන් වුණ. එතකොට මං අද එක්ස්ප්ලේන් කරන ෆෝකාස්ට් එක හුඟක් රඳා පවතින්නේ මෙන්න මේ වගේ තැන්වල. රෙවෙනියු එක, ඊළඟට ග්‍රොස් ප්‍රොෆිට්, ඔපරේටින් ප්‍රොෆිට්, මෙන්න මේ වගේ කන්ඩිෂන්ස් වලින් තමයි මේ ෆෝකාස්ට් මෙකනිසම් එක වැඩ කරන්නේ. ඊට අමතරව අපි දැන්ටමත් ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් සීරීස් එක පටන් ගන්න තියෙන්නේ. මේක ඔයාලා බලන්න. මොකද මේක අන්තිම ෆන්ඩමෙන්ටල් ප්‍රෝග්‍රෑම් එක. එතකොට මම මේ මන්ත්ලි ඇනලිසිස් වලින් ඔයාලට දෙන්න හදන්නේ ෆෝකාස් රිලේටඩ් ඇනලිසිස්. හරිද? මේවා බේසික් දේවල්. නමුත් ඉස්සරහට යද්දි මේ වගේ ඇඩ්වාන්ස් දේවල් අපි කතා කරමු. මුලින්ම අපි මේක බලමු. රෙවෙනියු එක ගත්තාම 630 ගණන් වලම තමයි එකම රේන්ජ් එකේ මේන්ටේන් වෙලා තියෙනවා. ග්‍රොස් ප්‍රොෆිට් එක ගත්තොත් අන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඒක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව ඔපරේටින් ප්‍රොෆිට් එක සාමාන්‍ය ගානකින් වැඩි වෙලා තියෙනවා. හරි. තව ටිකක් ඉස්සරහට යන්. එතකොට ඊළඟට අපිට තියෙනවා profit for the year. මෙන්න මේකට තමයි හුඟක් වෙලාවට ફોકસ කරන්නේ හුඟක් අය. නමුත් අපි තේරුම් ගන්න ඕන ඇත්තටම ව්‍යාපාරයක් ප්‍රායෝගිකව කරගෙන යද්දී මෙයාලා හුඟක් වෙලාවට මෙන්න මෙතනට තමයි ફોકસ කරන්නේ. profit before tax එක. ඒකට හේතුව තමයි profit before tax. මෙන්න මේ profit before tax එකෙන් තමයි forecast mechanism හුඟක් වෙලාවට ගෙනියන්නේ. එතකොට අපිට තේරෙන්න ඕන මේකත් එක්කම ටැක්ස් එකත් මොකක්ද වෙන්න ඕන? ටැක්ස් එකත් ෆෝකාස් කරන්න ඕන. ඊට පස්සේ අපි දන්නවා ඉන්ට්‍රස්ට් රේට් අරව මේවා ඉන්ට්‍රස්ට් කොස්ට් එකත් මේකත් එක්කම ඔපරේට් වෙන්න ඕන. මේ ටැක්ස් රිලේටඩ් ෆෝකාස් කරන්න බෑ අපි වගේ අයට. හරිද? මේකට ඉන්ටර්නලි ෆෝකාස් මෙකනිසම් එකක් අරගෙන යන්න ඕන. නමුත් ප්‍රායෝගිකව කෑෂ් ෆ්ලෝ ෆෝකාස්ට් එකක් කරද්දී අපිට මේක හරහා තමයි කරගන්න පුළුවන්. එතකොට ඉන්ට්‍රස්ට් ඇන්ඩ් ටැක්ස් වගේ දේවල් අපි ෆෝකාස් කරන්නේ නැහැ. ඊළඟට මෙතන බලන්න EPS එක ගත්තාම 117 ඉඳන් 131කට ඇවිල්ලා තියෙනවා. යම්කිසි growth එකක් තියෙනවා. cash flow statement එකට ආපුවාම අපිට බලා ගන්න පුළුවන් අන්න මෙයාලත් අරගෙන තියෙන්නේ මොකද්ද? profit before interest and tax එක. මේක තමයි use කරලා මොකක් හදාගන්නේද? operating net cash flow එක හදාගන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් operating activities වලින් ඇවිල්ලා තියෙන cash ප්‍රමාණය අන්න වැඩි වෙලා තියෙනවා significantly. නේ 362 ඉඳන් 417 දක්වා වැඩි වෙලා තියෙනවා. හරි. මෙන්න මෙතන තමයි අපි තේරුම් ගන්න ඕන දේ. මුලින්ම අපි දන්නවා සාමාන්‍යයෙන් ෆෝකාස් මෙකනිසම් එකක් පාවිච්චි කරද්දි මොකද කරන්නේ? කෑෂ් ෆ්ලෝ එක හදා ගන්නවා. සාමාන්‍ය කෑෂ් ෆ්ලෝ එකක් නෙමෙයි ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක. මේක හදා ගන්න විදිහ තමයි ඔපරේටින් නෙට් කෑෂ් ෆ්ලෝ. නේද? ඔන්න ඕකෙන් අඩු කරන්න ඕන මොකද්ද? CapEx එක, capital expenditure එක. CapEx එක නිතරම දෙනවා ව්‍යාපාරවල. හරිද? finance related business වල නෙමෙයි මේවා තියෙන්නේ. non finance business වල, manufacturing related business වල. එතකොට අපි මෙන්න මේ forecast mechanism එක පාවිච්චි කරද්දී ප්‍රායෝගිකව හොඳට තේරුම් ගන්න මේක පාවිච්චි කරන්න බෑ. මොකද මේක අපිට දීලා තියෙන්නේ මොනවටද? theoretical business එකකට. theoretical business එකක් කියන්නේ ඒ ව්‍යාපාරයේ මොනවද නැත්තේ? liabilities නැහැ. ඔන්න ඕක අපි මුලින්ම තේරුම් ගන්න ඕන. එතකොට අපි හදනවා නම් මොකද්ද කළ යුත්තේ? practical business එකකට මේක adjust කරගන්න ඕන. මෙන්න මේ formula එක. හරිද? මේක නෙමෙයි මම අද explain කරන්නේ මීට වඩා වෙනස් එකක්. නමුත් ඔය විදිහට තමයි practically cash flow forecast එකක් අරගෙන යන්නේ. right. එතකොට overall මතක තියාගන්න ඇත්තටම forecast mechanism එක practically භාවිතා කරන්න ඕන. සරල විදිහට operating net cash flow වලින් CapEx එක අඩු කරන්න බෑ. ඒවා theoretical business වලට භාවිතා කරන ඒවා. මේක ඔයාලට කියවන්න පුළුවන් ජෝන් බ විලියම්ස්ගේ intrinsic value පොතෙන්. හරිද? right. දැන් අපි කතා කරමු කොහොමද internal management එක අපි මේ කතා කරපු operating profits හරහා forecast එක අරගෙන යන්නේ. මේ forecast එක deviate වෙනවා නම් නේද? එයාලා හිතපු forecast එකට වඩා ලැබෙන results වෙනස් වෙනවා නම් අන්න ඒ වගේ වෙලාවක management එක මොකද්ද කළ යුත්තේ කියලා. right. අපි අලුත් පිටුවක් දාගමු. එතකොට මම මේ කතා කරන forecast mechanism එක internal forecast mechanism එකක්. මේක ආයෝජකයන්ට ලැබෙන forecast එකක් නෙමෙයි. මේක ව්‍යාපාරය ඇතුලේ පවත්වාගෙන යන forecast එකක්.
අපි දන්නවා දැන් ධම්මික පෙරේරා මේක 2025 දී තමයි ගන්නෙ නේද? 2025 අරගෙන මේ ව්‍යාපාරයේ ඉන්න මැනේජ්මන්ට් එක මොකද කරන්නේ? සිම්ප්ලි ඔන්න EPS එක ෆෝකාස් කරනවා නේද? පළවෙනි ක්වාර්ටර් එකේ EPS එක එයාලා තීරණය කරනවා මෙන්න මෙච්චර ප්‍රමාණයකට එනවා කියලා. ක්වාර්ටර් දෙවෙනි එකේ ඔන්න ෆෝකාස්ට් එකක් අරගෙන යනවා. එතකොට මොකද්ද කරන්නේ? මෙයාලගේ ප්‍රොජෙක්ෂන් එක මේ විදිහට වැඩ කරගෙන යනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් ප්‍රායෝගිකව කරගෙන යද්දී මේ පැටර්න් එකටම වැඩ කරනවාද? මේක EPS එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔපරේටින් නෙට් කෑෂ් ෆ්ලෝ වෙන්න පුළුවන්. ඔපරේටින් ප්‍රොෆිට් එක වෙන්න පුළුවන්. ප්‍රොෆිට් ෆිගර්ස් වලින් තමයි මෙන්න මේක ෆෝකස් කරන්නේ. හරිද? එතකොට ප්‍රායෝගිකව මේ ව්‍යාපාරය කරගෙන යද්දී මොකද වෙන්නේ? හරිම සරලයි. ප්‍රොෆිට් එක ටිකක් ෆ්ලක්චුවේට් වෙනවා, එකම විදිහට යන්නේ නැහැ. එතකොට මෙන්න මේ ෆ්ලක්චුවේෂන් එකත් එක්ක තමයි අපි කතා කරන ඉන්ටර්නල් ෆෝකාස් මෙකනිසම් එක වැඩ කරන්නේ. දැන් අපි හිතමු මේ ව්‍යාපාරය ඇත්තටම කරගෙන යද්දී මෙයාලගේ මේ ප්‍රොජෙක්ෂන් මොඩල් එකෙන් ඔන්න මේ ෆිගර්ස් ඩේවියේට් වෙනවා නේද? වෙනස් වෙනවා. ඔන්න ඔතනින් තමයි අපි සෙල්ලම පටන් ගන්නෙ. මුලින්ම තේරුම් ගන්න ඕන අපි මේවට කියනවා thumb rules කියලා. ව්‍යාපාරවල thumb rule එකක් තමයි මේ internal forecast mechanism එකේදී 120කට වඩා fluctuation එකක් වුණොත් මොකද කරන්න ඕන? director board එක මේකට decision එකක් ගන්න ඕනේ. එතකොට ධම්මික පෙරේරා කියන්නේ කවුද? මෙයාලට අපි කියනවා non executive directors ලා කියලා. එතකොට ඔයාලත් කවදා හරි invest කරලා නේද? හොඳ holding එකක් ගත්තොත් non executive director කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට අපිට ඉන්නවා එක්සෙකියුටිව් ඩිරෙක්ටර්ස්ලා. මෙන්න මෙයාලා තමයි මේ ඩිසිෂන්ස් ගන්න. හරිද? මෙන්න මේ ඩේවියේට් වුණාම නමුත් ඔයාට ඇත්තටම කන්ට්‍රෝලින් ඉන්ට්‍රස්ට් එක හරහා එන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් ලොකු පෝෂන් එකක් ගන්න පුළුවන් නම් ව්‍යාපාරයක ඔයාට මැනේජ්මන්ට් ඉන්ෆ්ලුවන්ස් එක එනවා. හරිද? රයිට්. මෙන්න මේ 120ක රේන්ජ් එකට වඩා ෆ්ලක්චුවේෂන් එකක් වුණොත් එයාලගේ ෆෝකාස්ට් එකෙන් මෙයාලට ගන්න පුළුවන් ඩිසිෂන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මොකද්ද? ව්‍යාපාරයේ මැටීරියල් වෙනසක් කරන්න පුළුවන් නේද? අපි හිතමු ඔන්න බිස්නස් එක කරගෙන යනවා. දැන් හරිස්චන්ද්‍රගේ හුඟක් නූඩල්ස් එහෙම හදනවානේ. එතකොට නූඩල්ස් හදන්නේ අපි හිතමු ඔන්න මැෂින් 3ක් පාවිච්චි කරලා 4ක් පාවිච්චි කරලා කියමුකෝ නේද? මෙතනදී ඔන්න නූඩල්ස් ටික හැදෙනවා. එතකොට මෙන්න මේ ප්‍රොජෙක්ෂන් එක එහා මෙහා වුණාම මොකද කරන්නේ? මෙන්න මේ ප්‍රොසෙස් එකට අදාළ වෙන මොනා හරි සෙක්ෂන් එකක් හෝ ඒ ප්‍රොසෙස් එකේ තියෙන ස්ටෙප් එකක් එහා මෙහා කරලා මොකද කරන්නේ? මෙන්න මේ වගේ දේවල් හරියට හදාගන්න ඕන. ආපහු මේ ප්‍රොජෙක්ෂන් මොඩල් එකට ගැලපෙන විදිහට මේක අඩු කරනවාද? එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රොජෙක්ෂන් මොඩල් එක ඉහළට යවන එක තමයි කරන්නේ. මේකට වඩා 120ක් ධන පැත්තට ගිහිල්ලා නම් මයිනස් පැත්තට ගිහිල්ලා නම් ඒකත් ඒ විදිහටම තමයි හදාගන්න ඕන. මේක ආපහු කොහොම හරි මෙතනට අරගෙන එන්න ඕන. මෙයාලට ගන්න පුළුවන් දෙවෙනි ඩිසිෂන් එක තමයි මොකද්ද? මැනේජ්මන්ට් එකේ සිග්නිෆිකන්ට් චේන්ජ් එකක් කරන්න ඕන. ඔන්න එතකොට තේරුම් ගන්න මැනේජර් කෙනෙක් කියන්නේ එහෙම ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද වැරදියට වැඩේ කරොත් ඔන්න එයාලවත් රීප්ලේස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කාලවට මැනේජර්ස්ලාගේ ඩිසිෂන් ස්ට්‍රක්චර් එක වෙනස් කරන්න පුළුවන්. නැත්නම් මෙයාලගේ ප්‍රොජෙක්ෂන් එක නේද? මෙන්න මේ විදිහට ප්‍රොෆිට් එක යනවා කියලා තීරණය කරන්න කොහොමද? මේ ප්‍රොෆිට් එකට වග කියන්න ඕන කවුද? හරිම සරලයිනේ සේල්ස් ටීම් එකනේ. ඔන්න ඔය සේල්ස් ටීම් එකේ මොනවා හරි වෙනසක් කරන්න වෙනවා වෙන්න පුළුවන්. හරිද? ඒක ඩයිනමික් ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට වෙනස් වෙනවා. අනිත් එක මම දන්නේ නැහැ ලංකාවේ මේ වගේ ෆෝකාස් මෙකනිසම් අරගෙන යනවාද කියලා. ඒ නිසා නිතරම ඔයාලා තේරුම් ගන්න ඕන මෙන්න මේ වගේ ඉන්ටර්නල් ෆෝකාස් තියෙනවා නම් ඒක හුඟක් වෙලාවට බොහොම යාන්තම් තමයි ඇනුවල් රිපෝට් වල දීලා තියෙන්නේ. හරිද? ඒක ඉතින් චුට්ටක් හොයලා බලන්න. මේකට නමක් කියලා එහෙම එකක් නැහැ. මේකටත් අපි සාමාන්‍ය ෆෝකාස්ට් එකක් කියලා තමයි සඳහන් කරන්නේ. හරි. එතකොට ඔයාලට මේ විදිහට තමයි ෆෝකාස් මෙකනිසම් එක ඔපරේට් වෙනවා කියලා හොයාගන්න පුළුවන්. මේක ඉන්ටර්නලි විතරයි ඔපරේට් වෙන්නේ. ඉන්වෙස්ටර් කෙනෙක්ට මේකේ යම් සඳහනක් විතරක් කරලා තියෙන්න පුළුවන්. ඊට අමතරව පබ්ලික් WhatsApp group වලට ජොයින් වෙන්න ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් පොත අනිවාර්යයෙන්ම රෙෆර් කරන්න. ඒක හයි ක්වොලිටි කන්ටෙන්ට් එකක් ඩෙලිවර් කරනවා. ෆන්ඩමෙන්ටල් විතරම නෙවෙයි ඉකොනොමික් ඇනලිස්ට්, කෑෂ් ඇනලිස්ට් වලත් සහ මේ අපි කතා කරපු ෆෝකාස් මෙකනිසම් වල තව පැතිකඩවල් කීපයක් ඒ වගේ එක්ස්ප්ලেইন කරලා තියන්නම්. අපි සාමාන්‍ය මාස 5කින් විතර මේ පොතම ඉවර කරනවා chapters ඔක්කොම. ඊට පස්සේ අපි කෙලින්ම කෑෂ් ඇනලිස්ට් වලට එනවා. පබ්ලික් WhatsApp group වලට link එක පහලින් දීලා තියෙනවා.